Run! Kita terlibat. Run! මාර්තු මාස 26 වන දින දැයින් සමුගත් ශ්‍රී ලංකා නිත්‍ය නාවික උපසේවයේ සේවය කළ විශ්‍රාමික පාලක ප්‍රධාන සුළු නිලධාරී ගුණසිංහ දිසානායක ආර්යරත්න එක්සස් 9567 දරණ ජ්‍යෙෂ්ඨ නායකයා වෙත පිදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ උත්තමාචාර්යයි. නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් තම මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ යාත්‍රා සහ ආයතනයන්හි ඉතා උසස් අන්දමින් රාජකාරී කටයුතු සිදු කරන ලද. තවද ඔහු 2005 ජනවාරි මාස 1 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාපතිතුමා විසින් පාලක ප්‍රධාන සුළු නිලධාරීන් තරමට උසස් කරන ලද අතර 2005 ඔක්තෝබර් මාස 12 වන දින වසර 23ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නන ලදී. ඔහුගේ වසර 23 මාස 3ක නාවික හමුදා සේවා කාලය තුලදී සියලු දෙනාගේම සිත් දිනා ගනිමින් විනයගරුකව හා කැපකිරීමකින් යුතුව තමා වෙත පැමිණු රාජකාරීන් හැකි උපරිම අයුරින් ඉටු කිරීමට සමත් වී ඇත. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ කැපවීමෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව ඉටු කරන ලද සේවය ඇගීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වර්ණ ජයන්ති පදක්කම 2000 වර්ෂ ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම සහ සන්දාරය 1979 වර්ෂ 50 වන නිදහස් සංවත්සර සමරුම් පදක්කම
උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම හා සන්ධාරය, පූර්ණ භූමි පදක්කම සහ රිවිරස මෙහෙයුම් පදක්කම ආදී පදක්කම් සහ සන්ධාරයන්ෙන්ද හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා පළඳනාමෙන් සහ පළමු, දෙවන, තෙවන, සිව්වන සහ පස්වන යහපත් හැසිරීමේ ලාංඡනයෙන්ද පිදුම් ලබා ඇත. මගේ මාතෘ භූමිය මගේම මව ලෙස සැලකූ මා මගේ පණ දෙවැනි කර එය රැකගෙන ඔබේ දෝතට පිදුවෙමි. අපේ අද දවස ජාතියේ හෙට දවස වෙනුවෙන් පරිත්‍යාග කළ හේයින් එය ඔබට කිසි දිනක අමතක නොවනු ඇතැයි මා සිතමි. මා ඔබේ හදවතේ ගැඹුරුම තැනක සදාකාලිකව ජීවත් වනු ඇතැයි පතමි. අපේ කාලය වැලිතලාවෙන් මැකී යනු ඇත. අප කතාව ඉතිහාසයට එකතු වනු ඇත. රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුනේ පින්බිමේ පස් පිටක් ගිලිහි නොයන දේශයේ මුර දේවතා එලිරැ පුරා දැල්වි